හරි. දැන් අපි බලමු මේක කොහොමද මේ ඇවරේජ් වෙන්නේ ඒකට සමගාමීව ප්‍රොෆිට් එක කොහොමද පහළට ගේන්නේ කියන එක. රයිට්. දැන් අපි අර පළවෙනි දේ කිව්වා වගේ 0.02 වලින් පටන් ගත්තා ට්‍රේඩ් එක. දැන් ඩොලර් එකක් බැහැලා තියෙනවා. ස්ටේජස් වල අපි කියනවා කෝල් ස්ටේජ් වල තව 0.02 ගන්න. ඒකට සමව ගන්න. එතකොට මොකද වෙන්නේ? 581කින් ස්ටාර්ට් වුණා 580ට බැහැලා තියෙනවා. මෙතනදී BNB සමව ගත්ත නිසා 581යි මේ 580යි අපි එකතු කරලා දෙකෙන් බෙදුවොත් මොකද්ද වෙන්නේ? සෙන්ටර් පොයින්ට් එකක් එනවා. මම හිතන්නේ ක්ලියර් වෙන්න ඇති. මොකද BNB 0.02 එක මිලකින් ගන්නවා. තව 0.02 තව මිලකින් ගන්නවා. ඒකන සමව ගන්න BNB. එතකොට සෙන්ටර් එකට එනවා. එතකොට මේ දෙකම එකතු කරලා දෙකෙන් බෙදුවොත් සෙන්ටර් ඒ කියන්නේ 581යි 580යි බෙදලා ගත්තේ ගමන් 580.9ට මේක ඇවරේජ් වෙනවා. මේක පළමුවෙන්ම ඇවරේජ් වෙන්නේ. සෙල් එක ප්‍රොෆිට් වෙන්නේ නැහැ. මොකද ඩොලර් එකකට අපි දීලා තියෙන්නේ කෝල් ස්ටේජ් වල. දැන් මොකද්ද වෙන්නේ? අපි හිතමු දෙවෙනි එක 20 කියලා තියෙන්නේ මේ කෝල් ස්ටේජ් වල. ඒ නිසා දැන් මේ 20 වැඩ කරන්නේ නැහැ. දැන් ප්‍රොෆිට් එක වැඩ කරන්න පටන් ගන්නවා. රයිට්? එතකොට දැන් අපිට දන්නවා මේ ඇවරේජ් වලදී 0.02 එක තැනක අරන් තියෙනවා. තව තැනක 0.02ක් අරන් තියෙනවා. මේ දෙකේම එකතුවනේ එතකොට ඇවරේජ් එකට වැටෙන්නේ. 0.04 ඒක තමයි නිව් එන්ට්‍රි කියලා කියන්නේ. රයිට්. දැන් අපි මේ ට්‍රේඩින් ස්ට්‍රැටජිස් ඕකේ. දැන් අපි හිතමු තව ඩොලර් 3ක් බහිනවා. ඒ කියන්නේ එකක් බහිනකොට බයි එක ඇවරේජ් කරලා ඉවරයි. දැන් තව ඩොලර් දෙකක් බහිනකොට ඔක්කොම ඩොලර් 3ක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා. ටික් 3ක් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි එන්ට්‍රි ප්‍රයිස් එක 581යි. ඒකෙන් ඩොලර් 3ක් අඩු වුණොත් 578ට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එද්දී මේ සෙල් එක ප්‍රොෆිට් කරනවා. එතකොට ප්‍රොෆිට් කරලා අපි දැකලා තියෙන බොට්ස්ලා ඔක්කොම කොහොමද දන්නවද? ප්‍රොෆිට් එකෙන් පස්සේ එයා අලුත් එන්ට්‍රියක් ගන්නවා. මෙයාත් අලුත් එන්ට්‍රියක් ගන්නවා. හැබැයි අලුත් එන්ට්‍රියක් ගන්නේ අර මුල දාපු මාජින් එකට. සාමාන්‍යයෙන් ගන්න එන්ට්‍රීස්. ඒ කියන්නේ 0.02ට තමයි එන්ට්‍රියක් ගන්න. මෙන්න මේ ඇරෝ එක දාලා තියෙනවා මම පිප් 3 කියන එක පාලා. ඒ කියන්නේ අලුත් එන්ට්‍රියක් ගන්නවා. ප්‍රොෆිට් එක 78ට අපිට දීලා ෆියුචර්ස් වලට අලුතෙන් ට්‍රේඩ් එකක් විතර දානවා. හැබැයි මේ බොට් එක 0.02ට දාන්නේ නැහැ. මොකද බොට්ට දන්නේ නැහැ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කොච්චර දුරට යයිද කියලා ඇදගෙන. රයිට්? මෙහෙම හිමින් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්න පුළුවන් නේ. එතකොට 0.02කින් දැම්මොත් මේ සෙල් වල එන ප්‍රොෆිට් එකට වඩා ෂෝට් වල එන ප්‍රොෆිට් එකට වඩා බයි එකේ යන ලොස් එක වැඩි වෙනවා. ඔයාලට තේරෙනවා ඇති. 0.02 වලින් ගත්තොත්. ඒ නිසා මේ බොට් එක කරන්නේ මේ අලුත් ට්‍රේඩ් එක දාන්නේ බයි එකේ BNB සයිස් එකට. අන්තිමට ගත්ත BNB සයිස් එක තියෙන්නේ. ඒ කියන්නේ ඇවරේජ් කරලා ගත්ත එක 0.04. දැන් ඔයාලට පේනවා ඇති බයි සමානයි සෙල්. BNB සයිස් එක. එතකොට දැන් මේක පහළ කඩාගෙන හිමින් මූව් වෙනකොට ඩොලර් 3න් 3 පහළට එද්දී සෙල් එකේ එන ප්‍රොෆිට් එක සමානයි බයි එකේ යන ලොස් එක. එතකොට කොච්චර ආවත් ඉෂුව එකක් නැහැ. මෙයා ඩොලර් 3න් 3 මොකද්ද කරන්නේ? ප්‍රොෆිට් කරනවා ආය 0.04 ට්‍රේඩ් එකක් ගන්නවා. ආය ඩොලර් 3ක් පහළට යනකොට ආය ප්‍රොෆිට් කරනවා ආය ට්‍රේඩ් එකක් ගන්නවා. මේම බයි එකේ තියෙන අන්තිම ඇවරේජ් BNB ගානටම යනවා පහළට. මේ ආකාරයෙන් මෙහෙම යනවා. මම හිතන්නේ මේක ක්ලියර් වෙන්න ඇති කියලා හිතනවා. රයිට්? මම තව සැරයක් ෂෝට් ෆෝම් එකේ කියන්නම් 581කින් දෙකම එන්ට්‍රි එක ආවේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ආවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී අපේ කෝල් ස්ටේජ් අනුව 1 කියලා දීලා තියෙන්නේ. ඒ 1 කියන්නේ 581 ඉඳන් එකක් බහිනකොටම බයි එක ඇවරේජ් වෙනවා. මොකද ලොස් යන්නේ ඒකනේ ෆ්ලෝටින් ලොස් එක. සෙල් එක ප්‍රොෆිට් පැත්තට යන්නේ. සෙල් එක සම්පූර්ණ ප්‍රොෆිට් එන්න ඕන. ප්‍රොෆිට් එක එන්න ඕනේ නම් ඩොලර් 3ක් එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඩොලර් 3ක් ප්‍රොෆිට් එන්න ඕනේ. රයිට්? මම හිතන්නේ ක්ලියර් වෙන්න ඇති. එතකොට මේ ප්‍රොෆිට් ඩොලර් 3න් 3 පහළට එන්න මෙයා ප්‍රොෆිට් එක දීගෙන එනවා. හැබැයි ට්‍රේඩ් එක රිස්ක් එකේ තියන්නේ නැහැ.
0.04 හැම වෙලාවෙම මෙයා අරන් පහළට එනකොට සෙල් එකේ ප්‍රොෆිට් එක සමානයි buy එකේ loss එක. මම හිතන්නේ මේක ක්ලියර් වෙන්න ඇති. right. දැන් අපි හිතමු දැන් buy එක මෙහෙම පහළට එනකොට අර 20 කියලා අපි දීලා තියෙනවානේ 20. right. ඔය 20 කියන එක අපි දීලා තියෙනවා. ඒ කියන්නේ 580.99 ඉඳන් 20ක් පහළට ආවොත් ඒ කියන්නේ 560.99ක් ආවොත් පහළට අන්න එතනදී අපි කියලා තියෙනවා බලන්න 0.04 තව ගන්න. ඒක හරිනේ. මොකද අපි 580 දී 0.04යිනේ BNB අරන් තියෙන්නේ. ඒකට සමව ගන්න මෙතනින් 560.99 කියලා කියලා තියෙනවා. right. හැබැයි අපි මේ ස්ට්‍රැටජි වල දීලා තියෙනවා තව පොයින්ට් එකක්. මෙන්න මේක තමයි මේ බොට් එකේ තියෙන ස්පෙෂල් එක. මෙන්න මේ බ්ලින්ක් වෙන ඇරෝ එක බලන්න. RSI DPP එක රීචෙක් කරන්න. අපි දීලා තියෙන ස්ට්‍රැටජි බලන්න. හැබැයි ඒකත් එක්කම බොට් එක බලන්න ඕනේ RSI DPP. මේ දෙකම බලන්න ඕනේ. මේ ඇවරේජ් එක ගන්න නම්. අපි කියන 20 ඇවිල්ලා තියෙන්න පුළුවන් පහලට. හැබැයි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී අපි දන්නවා RSI ඕවර්සෝල් ලෙවල් එක කියලා කියන්නේ. ඩවුන් නේ. උඩට ගියොත් ඕවර්බෝට්. ඕවර්සෝල් ලෙවල් එක 25% නම් 25 නම් අපි දුන්න 20ත් බහැලා තියෙනවා හරි. RSI මේ 20 කියන එක තරම් තියෙනවා. relative strength index 25 sorry. ඒ ගානටත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ DPP දෙවෙනි එක danger pip protection. ඒ කියන්නේ market crash එකක්ද යන්නේ කියන එකත් බලන්න කියලා. එතකොට මෙතන අපි 20 කියලා දුන්නට 20ක් ආවට ඇවරේජ් වෙන්නේ නැහැ. පළමුවෙන්ම බලනවා 20. ඕකේ. එතනත් හරි. RSI එක ඕවර්සෝල්ඩ් කියලා බලනවා. හරි. ඕවර්සෝල්ඩ් ඇවිල්ලා තියෙනවා. DPP එක බලනවා. DPP කියන්නේ දැන් යන 1 minute candle එක. මීට කලින් ගිය 1 minute candle එකට වඩා 100.2ක් වැඩි නම් මතක තියාගන්න. අඩු නෙවෙයි වැඩි නම් බොට් ගෙස් කරනවා මේකත් මාකට් ක්‍රෑෂ් එකක් කියලා. මේ තුනම ටැලි වෙනකන් මෙයා ඇවරේජ් කරන්නේ. අපි හිතමු රයිට් මේ ඔක්කොම ඕකේ. එහෙමනම් දැන් මෙයා මෙන්න මේ දෙවෙනි කෝල් ස්ටේජ් එක ගන්නවා. RSI එක ඕවර්සෝල් ලෙවල්, DPP normal. අපි කියපු 20ත් ඇවිල්ලා තියෙනවා. 580.99 ඉඳන් 560.99ක්. දැන් එනම් මොනා කරන්නේ? මෙන්න මේ 580යි 560යි මේ දෙක අපි එකතු කරලා දෙකෙන් බෙදපු ගමන් අපිට එනවා 570.99. මම හිතන්නේ ක්ලියර් වෙන්න ඇති. මොකද BNB size සමානයි 580 දී ගත්තෙත් 0.04ක් 15 දී ගත්තෙත් 0.04ක් එහෙනම් සෙන්ටර් පොයින්ට් එක 570.99. දැන් buy එකේ තිබ්බේ කලින්ම එන්ට්‍රි එක 581.49ක්. දැන් මෙයා ලැඩ කර 570.99ට ගෙනල්ලා තියෙනවා. එතකොට මේ දෙවෙනි ලැඩ කිරීම වෙන්නේ එකක් අපි දුන්න ස්ට්‍රැටජි අනිත් එක තමයි බොට් බයිනෑන්ස් එක තුල දකින මේ මැතමැටිකල් ස්ටැටිස්ටිකල් චේන්ජස් එක තමයි බලන්නේ. RSI එකත් බලනවා ඕවර්සෝල් ලෙවල්ද DPP එකත් normal නම් විතරයි ගන්න. එතකොට අපි මෙතනදී ගන්න දෙයක් තියෙනවා. සමහර කට්ටිය අහනවා ට්‍රේඩ් කරන කට්ටිය buy එක ඇවරේජ් කරේ නැත්නම් ළඟට එන්නේ නැහැ. ඇත්ත. buy එක මේ දෙකම දකින්න නැතුන් ඇවරේජ් කරේ නැත්නම් ළඟට එන්නේ නැහැ. නමුත් මේ ට්‍රේඩ් එකේ ඉෂුව එකක් නැහැ. මොකද හේතුව සෙල් එක ප්‍රොෆිට් වෙනවා. ඇවරේජ් කරන්නේ නැහැ කියන්නේ මාජින් එක තව වැඩි කරන්නේ නැහැ කියන එක තමයි. හැබැයි ඩොලර් 3.3 පහළට ඇදගෙන යනකොට මේ සෙල් එක ප්‍රොෆිට් වෙනවනේ. එතකොට අපි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද හැම වෙලාවෙම අපේ ෆන්ඩ් එක සේෆ් වෙන්න ඕනේ මේ බයිනෑන්ස් තුල. ඒ නිසා මේ බොට් එක සෙල් එකකින් ප්‍රොෆිට් එක දීගෙන මේ buy එක ඇවරේජ් කරන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී මේ RSI DPP බලලා. right මේ ආකාරයෙන් දැන් 0.04 0.04 ගත්ත ගමන් ඔය ඇවරේජ්
පොයින්ට් එකට 0.08 ටෝටල් එක වැටෙනවා. දැන් උඩ තිබ්බ නිව් එන්ට්‍රිය අයින් වෙලා දැන් අලුත් නිව් එන්ට්‍රියක් පහළට වදිනවා. කීයද 570. දැන් අපි හිතමු මෙන්න මේ ආකාරයෙන් මේක ලැඩර් වෙලා තියෙනවා. ඒත් තව මේ කරන්සිය අපි හිතමු ඩවුන් ට්‍රෙන්ඩ් යනවායි කියලා හිතන්නකො. දැන් 563 ඉඳන් 560 මේකට තමයි අපි ඇවරේජ් කියන්නේ. දැන් 560ට යනවායි කියලා හිතන්නකො. 560.49. ඉස්සලා 560.99ක් වෙනකොට බයි එක ඇවරේජ් කරලා ඉවරයි. දැන් තව පොඩ්ඩක් 0.5ක් බහිනවා. 560.99ක්. ඒ කියන්නේ 63 ඉඳන් 60.99ක් බහිද්දි මෙන්න මෙතන ආය ප්‍රොෆිට් එක අපිට දෙන්නේ. මෙන්න මෙතනදි තමයි මේ බොට් එකේ ඊළඟ ක්‍රියාකාරීත්වය වෙන්නේ. දැන් බලන්න අපි ඉස්සර කියපු ලොජික් එක මොකද්ද? buy සමානයි sell. එහෙමනේ. අර උඩ ඇරෝ එක බලන්න 0.04 ඇවරේජ් එක තිබ්බා. මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ආවා. එතකොට ට්‍රේඩ් එක රිස්ක් එකක් නැතුව බොට් එක මොකද්ද කරේ? 0.04ම අරන් ආවා ඇවරේජ් පොයින්ට් එක. එහෙමනම් දැන් අන්තිමට වුණ ප්‍රොෆිට් එක තැනේදී දැන් අන්තිම BNB එක ඇවරේජ් වෙලා තියෙන 0.08යිනේ. එහෙමනම් මේ අලුත් එන්ට්‍රියේදී 0.08ක් ගන්න එපේ. හැබැයි මේ බොට් එක ගන්නෙ නැහැ. ඇයි? RSI එක දැකලා තියෙනවා. අපි දන්නවා RSI ඕවර්බෝට් ගියොත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එන්න පුළුවන් කියන එක තමයි කැල්කියුලේෂන් එක. RSI එක ඕවර්සෝල්ඩ් ගියොත් උඩට යන්න පුළුවන් කියන එක තමයි ගෙසින් එක. හරිද? එතකොට මේ RSI එක දැන් යන්නේ ඕවර්සෝල්ඩ් පහළ. ඇයි? අතරින් දැක්ක ඇවරේජ් කරා. එතකොට මේ මෙතනදී බොට් ඩිසිෂන් එක ගන්නවා ඕවර්සෝල්ඩ් ලෙවල් එකේ ඉඳන් තමයි මම නිව් එන්ට්‍රියක් ගන්නෙ. එහෙමනම් බොට් මොකද්ද කරන්නේ? මුලදී තියෙන BNB 0.02 අන්නේ ඒ ගානට තමයි නිව් එන්ට්‍රියක් ගන්න. මොකද හේතුව ඕවර්සෝල්ඩ් එකෙන් පස්සේ මේ මාකට් එක උඩට යන්න පුළුවන් කියලා ගෙස් කරා. එතකොට දැන් උඩට යනකොට loss floating loss යනවා sell එකට 0.02 වල ඉඳන්. හැබැයි buy එකේ තියෙන profit එක ඒ කියන්නේ loss එක floating loss එක අඩු වෙන්නේ කොච්චර strength එකෙන්ද 0.08 එකට. එහෙම මාකට් එකෙන් මේක උඩට යනකොට මේ ඇවරේජ් පොයින්ට් එක 570.99නේ. එතන ඉඳන් පිප් 3ක් උඩට ගියොත් නේ buy එක ප්‍රොෆිට් වෙන්නේ. ඒ කියන්නේ 573ට එනකොට මේක ප්‍රොෆිට් එක අපිට දෙනවා. ඒ කියන්නේ 584 වෙනකන් ඉන්න ඕනේ නෑ. 573ෙන්ම ප්‍රොෆිට් එක අපිට දෙනවා. රයිට්? මම හිතන්නේ මේක ඔයාලට ක්ලියර් වෙන්න ඇති. මේ බොට් එක කොහොමද මේ මාකට් එක ඇනලයිස් කරලා මේ වැඩේ කරන්නේ කියලා. එතකොට මෙච්චර දවස් මම බොට් යූස් කරලා යූසර් කෙනෙක් විදියට මම දැකලා තියෙන්නේ අපේ ස්ට්‍රැටජි. අපි දෙන අර කෝල් ස්ටේජ් වලට ගන්න බොට්ස්ලා. මෙයා ඇවිල්ලා RSI එකත් බලනවා, danger pip protection එකත් බලලා තමයි ඩිසයිඩ් කරන්නේ. එතකොට අපිට මේකේ තියෙන අර ට්‍රේඩ් එකට දාන මාජින් එකේ අවදානම හුඟක් අඩුයි. right? මම හිතන්නේ මේක ඔයාලට ක්ලියර් කියලා මම හිතනවා. right? එතකොට මෙන්න මේ ඊළඟ එක තමයි ඔයාලා ට්‍රේඩ් කරනකොට හුඟක් කට්ටිය මොකද්ද කරන්නේ? ඩොලර්ස් 150ක් 200ක් දාලා මුලින්ම බලනවා. මේ ට්‍රේඩ් එක වැඩද? අපි කොහොමද යන්නේ කියන එක. right? ඒතර අපි දන්නවා මේකට ස්ටේජස් තියෙනවා. දැන් අපි හිතමු ඩොලර් 150ක් දැම්මේ කෙනෙක් කියලා. right? ඊයේ බලපු එකක් මම ආයෙ පොඩි රිමයින්ඩ් එකක් දෙන්නම්. මොකද මේක ඉන්ක්‍රීස් කරනකොට මොකද්ද කරන්න කියන එක බලන්න. ඩොලර් 150ක් දාපු කෙනෙක්ට අපි දන්නවා BNB ඒ කියන්නේ ස්ට්‍රැටජි ගිහිලා යූසර් ඩිෆෝල්ට් ගිය ගමන් යූස් ඩිෆෝල්ට් ගිය ගමන් BNB H mode cross 50x මේවා අපි මාරු කරගන්න ඕනේ. එතකොට මේ leverage කියන එක පොදු එකක්. මේ plus mark එකෙන් අපිට මාරු කරන්න පුළුවන්. මොකද 10x වල තමයි ඕනම user default එක තියෙන්නේ. ඒක 50 කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟ common thing එක තමයි මේ liquidation free percentage එක 100. ඒක හැමෝටම 100ම තමයි. capital එක 150 අපි ඒක manual type කරන්න ඕනේ. මොකද අපි තමයි capital එක decide කරන්නේ. ඒ වගේම entry එක අපි හදන්නේ ඒක auto වැටෙන එකක් 0.22 එහෙමත් නැත්නම් 0.24 0.28 මේ මොනවා හරි එකක් එන්න පුළුවන් BNB price එක අනුව. එතකොට මෙතන ඔයාට පේනවා ඇති මේ අලු පාටෙන් තියෙනවා right
මේ කැල්කියුලේටර් එකක් right මේ කැල්කියුලේටර් එක අපි යූස් කරා නම් අපේ කැපිටල් එකට කොහොමද මේ එන්ට්‍රි එක ඔක්කොම මේ කැල්කියුලේටර් එක පෙන්නනවා මේ යුනික් කැල් එකක් හදලා තියෙනවා එතකොට ඔයාට මේක යූස් කරලා ඔයාගේ ස්ට්‍රැටජි එක කොහොමද වෙන්න ඕනේ කියලා බලන්න පුළුවන් මේ කැල් එක මේ කැල් එක දීලා තියෙන අපිට පාවිච්චි කරන්න කම්පැනි වෙනින්ම දීලා තියෙනවා ලයිස්තුවක් ඔයා මේ කැල් එකක් දාලා බලන්න මේ කැල් එක යූස් කරලා බලන්න එතකොට ඔයාට හොඳ අයිඩියා එකක් එන්නේ right ඊට පස්සේ දැන් අපි දන්නවා 150ට ඩොලර් කෝල් ස්ටේජස් 4ක් එනවා right ඒක ඔයාලා දන්නවා කෝල් ස්ටේජස් 4යි එතකොට කෝල් ස්ටේජස් 4 අපි කොහොමද දාලා ඇත්තේ right කෝල් ස්ටේජස් 4 120 120 කියලා මොකද 150ට එමෙන්නේ හැබැයි මෙන්න මේවත් පොදු මොකද RSI long 25 short 75 මේ profit call percentage 3 right ඉස්සර 2.5 තිබ්බේ දැන් 3 ඒක මතක තියාගන්න ඒ වගේම තමයි මේ close profit එක 1.5 right මේ ටික common thing ඒ වගේම තමයි මෙන්න මේ ඩොලර් 150 කියන එක දැන් අපි හිතමු right මෙන්න මේ විදියට අපි stages බැලුවොත් right stages 4යි මම අර කලින් කිව්වා වගේ 120 120 මේකේ බලන්න green color 2020 කියලා තියෙන RSI button on කරන්න ඕනේ. එතකොට RSI 2 හා 4 මේ දෙක අපි on කරලා start එක දුන්නේ ගමන් trade එක වැඩ. මම කියන්නේ මේ ඩොලර් 150ක trade එක. දැන් මේ 150 දාපු කෙනා පොඩ්ඩක් run කරලා එයාට ඕන වෙනවා මේක 500 දක්වා increase කරන්න. එතකොට මේ increase කිරීමේදී ඔයා Binance එක තුල manual කරන්න යන්න එපා මොකුත් මේ increase කරන එක decrease ඒ කියන්නේ අඩු වැඩි කරන එක bot එක තුලින් තමයි කරන්න ඕනේ. ඔයා නිකන්වත් Binance එකෙන් කරා නම් ඔයාගේ අර fuel fee එක කැපිලා යනවා. right? ඔයා bot එක තුලින් තමයි මේ වැඩේ කරන්නේ. right? එතකොට මෙන්න මෙතනදී බලන්න 150ට call stage 4ක් තියෙනවා 500ට තියෙනවා call stage 6ක්. එතකොට increase කිරීමේදී ලොකු issue එකක් නැහැ. call stage call කරලා තිබ්බට increase එක කරන්න පුළුවන්. මොකද මෙතන 4 තියෙන එකනේ 6 කරන්නේ. හැබැයි 6 තියෙන එක 4 කරනකොට පොඩ්ඩක් danger. මොකද call stage ඔක්කොම අරන් තිබ්බනම් ආය ඔතන හදන්න බෑ. එතකොට අපි හිතමු මේ 500 කෙනෙක් right increase කරද්දී එයාගේ මේ ස්ට්‍රැටජිස් හදන්න අපි පළමුවෙන්ම තමයි මම ඒකේ පොඩි වීඩියෝ එකක් ඔයාලට පෙන්නලා කතා කරලා මම ඊළඟ තැනට එන්න පොඩ්ඩක් ඉන්න මම වීඩියෝ එකක් පෙන්නන්නම් ඒකට පොඩි වීඩියෝ එකක් මම හදලා තියෙනවා wait මම ස්ක්‍රීන් එක ආයෙ ෂෙයා කරන්නම් right මෙතනදී මම වීඩියෝ එකක් ප්ලේ කරගෙන ඔයාලට කතා කරන්නම් මෙන්න මේක කොහොමද මේ ඉන්ක්‍රීස් කරනකොට අපි බලන්න ඕන දේවල් right දැන් ඔයා පළමුවෙන්ම දැන් හිතන්න ඩොලර් 100ක් ඔයා 150ක් ඔයාගේ ට්‍රේඩ් එකේ රන් වෙනවා දැන් මම මේක ඇවිල්ලා ඩොලර් 100ක account එකක් ඩොලර් 100ක් එයා මුලින්ම දාලා මොකද්ද කරන්නේ එයා මේ AFI bot එක fix කරලා ට්‍රේඩ් කරගෙන යනවා දැන් එයාට ඌමනාව තියෙනවා ඒක ඩොලර් 300 කරන්න එතකොට අපි ගිහිල්ලා ඔය ඩොලර් 100 දැන් තියෙන්නේ ෆියුචර්ස් වලනේ තව 200ක් උස්සලා ෆියුචර් වලට දාන්න එපා දැම්මොත් මොකද්ද වෙන්නේ bot එකට command එක දීලා තියෙන්නේ ඩොලර් 100ෙන් work කරනවායි කියලා ඔයා උතන්ට ගෙනල්ලා තව 200ක් ෆියුචර් වලට දැම්මේ ගමන් bot හිතනවා profit කියලා ඒක. ඇයි යාට මේ කැපිටල් එක දීලා තියෙන්නේ $100 නේ.
එයා ඩොලර් 200 ආයෙ උස්සලා දැම්මම ඔයාගේ ස්පොට් එකට දෙනවා. ඔයා මේ පැත්තට දාන්න එයා අර පැත්තට උස්ස දානවා ඔයාගේ ස්පොට් එකට ප්‍රොෆිට් කියලා හිතලා. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රොෆිට් කියලා හිතලා අර පැත්තට උස්සලා දාද්දී ෆුවල් ෆී එක ඩොලර් 30 කපීගෙන යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා මේ ඉන්ක්‍රීස් ඩික්‍රීස් වැඩි කරන එක අඩු කරන එක බයිනෑන්ස් එක තුල අතවත් තියන්න එපා. මොකද මේ ෆුවල් ෆී වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන් ඔයාලට හදලා දෙන්න පුළුවන්. සමහර තැන් ඔයාලට හදලා දෙන්න බෑ. ඒක ඔයා තරහ ගන්න ඕනේ නෑ. ඒක ඔයාගේ ෆෝල්ට් එකක්. ආය මං කියන්නේ කිසිම හේතුවකට බයිනෑන්ස් එක තුල මොනවත් කරන්න යන්න එපා. කැපිටල් එක අඩු වැඩි කිරීම ඔක්කොම වෙන්නේ බොට් එක තුලේ. රයිට් මං හිතන්නේ ඔයාලට ක්ලියර් වෙන්න ඇති. දැන් ඔයාගේ ෆියුචර්ස් වලනේ ඩොලර් දැන් මම මේ ඩොලර් 100 කතා කරන්නම්කො මොකද දැන් මේකේ වීඩියෝ එකක් නේ අපි යන්නේ. ඩොලර් 100ක් තියෙන්නේ මේ යූස් කරන කෙනාගේ ෆියුචර් එක තුල. ඔක ට්‍රේඩ් වෙනවා. දැන් එයාට ඕනේ තව ඩොලර් 200ක් ඇඩ් කරන්න ඒකට. ඇඩ් කරන්න නම් පළමුවෙන්ම එයා කරන්න ඕන වැඩේ තමයි මෙන්න මේ විදියට එයාගේ ෆන්ඩ් එක ස්පොට් එකේ තියන්න ඕනේ. මේ මෙතන මම මේ පොඩි අයිඩියා එකකට ඔයාලට දීලා තියෙන්නේ. මෙතන බලන්න ස්පොට් එකේ ඩොලර් 754ක් තියෙනවා මෙයාගේ. දැන් මෙයාට ඕනේ ඩොලර් 200ක් නේ ඇත්තෙම ස්පොට් එකට ඕනේ. දැන් 754ක් තිබ්බොත් මේ 754ම ෆියුචර් වලට ඇදලා ගනීද කියලා බයක් හිතේවි. නෑ. ඔයාගේ ඩොලර් 5000ක් නෙවෙයි 10000ක් ස්පොට් එකේ තිබ්බත් මම බොට් එක තුල දෙන කමාන්ඩ් එක තව ඩොලර් 200ක් ඇතුළට ගන්න කිව්වොත් එයා 200යි ගන්න. රයිට්? එතන මතක තියාගන්න ඔයාගේ මේ ස්පොට් එකේ තමයි ඔයා ඇඩ් කරන ෆන්ඩ් එක තියෙන්න ඕනේ. වෙන ෆියුචර් වලට දාන්න යන්න එපා. ෆියුචර් වල ඔල්රෙඩි ඩොලර් 100ක් තියෙනවා. තව 200ක් මේ ස්පොට් එකේ තියන්න. වැඩිපුර තිබ්බා කියලා ඔයා වරි වෙන්න ඕනේ නැහැ. ඒවා ගන්නෙ නැහැ බොට් එක. ට්‍රේඩ් වලට ගන්නෙ නැහැ. රයිට්. මෙන්න මේ විදියට දැන් මෙයාව ගත්තොත් මෙයාගේ 754ක් ස්පොට් එකේ තියාගෙන තමයි මෙයා දැන් කරන්න යන්නේ ඩොලර් 200ක් මේ ට්‍රේඩ් එකට ඇඩ් කරන්න. දැන් ඔයා යන්නේ ඔයාගේ මේ බොට් එකට යන්න ඕනේ. ගිහිල්ලා පහළ බලන්න ස්ට්‍රැටජි කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මේ විදියට රන් වෙනවා. රන් වෙලා රයිට් ඔයාට පේනවා මෙතන පැඩ්ලොක් එකක් වගේ වැටලා තියෙනවා මේ හැම එකේම. කහ පාට පැඩ්ලොක් එකක්. රයිට්? ඒ කියන්නේ වෙනස් කරන්න බෑ. මෙතන ගිහිල්ලා පවුස් බටන් එක ක්ලික් කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? බොට් එක తాවකාලිකව නතර වෙනවා. US strategy is in pending pause status කියලා තියෙනවා. දැන් ඔයා බලනකොට මෙන්න මේ වගේ තමයි පැඩ්ලොක් එක මේ yellow color තියෙයි. ඔයාට ඇඩ් කරන්න edit කරන්න බෑ මේක. ඔයා විනාඩියක් වගේ ඉඳලා මේ home එක ආයෙ ක්ලික් කරන්න පහළ. ආයෙ strategy ක්ලික් කරන්න. එතකොට ඔයාට දකින්නට පුළුවන් විනාඩියක් විතර ඉඳලා මෙන්න බලන්න මේ පැඩ්ලොක් එක අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට දැන් edit කරන්න පුළුවන්. දැන් කැපිටල් එක 100 නේ මෙතන තියෙන්නේ. මොකද එයා 100ක් නේ තිබ්බේ. මෙතන කැපිටල් 300 කරන්න. රයිට්? ඒ 100 300 කරන්න. එතකොට මේ 300ට කෝල් ස්ටේජස් එනවනේ. අපි දැන් 100ට එන්නේ 4යි. 300ට 5ක් එනවා. ඒ කෝල් ස්ටේජස් වල දෙනවා. එතකොට මෙතන ස්ටේජස් 5 කියන එක දෙන්න. එතකොට දැන් පළවෙනි කෝල් ස්ටේජ් අර කලින් එකනේ දැම්මේ අපි. මේක 0.5ක් දානවා. මේ 300ට අදාළ ස්ටේජස් ටික අපි දානවා. 0.5 1 ඊට පස්සේ තුන්වෙනි එක ආය 20 හතරවෙනි එක ආය 1 ඊට පස්සේ 120 මේක 300 කැපිටල් එකට අදාළ කෝල් ස්ටේජ් ඊට පස්සේ RSI බටන් එක මේකේ තියෙන්නේ තුන්වෙනි එකයි පස්වෙනි එකයි හැබැයි මුල අපි 2 4 දැම්මේ ඒක අයින් කරලා 3 5 මෙන්න මේ විදියට දාලා රයිට් දැන් මම ඔයාට ආය මුල ඉඳන් කියන්නම් බලන්න 300 කැපිටල් හරි 5 stages 0.5 1 20 1 120 ඊට පස්සේ RSI එක 3.5 ඔන් කරා දැන් මෙන්න මෙතන resume කියන එක ඔයා දෙන්න මේ resume බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාට මෙන්න මේ වගේ ඇවිල්ලා මැසේජ් එකක් ඔයාට එනවා your strategy is in pending active status දැන් ඔයා මෙන්න මෙතන මම පොඩ්ඩක් ස්ටොප් කරලා ඔයාට කියන්න මෙන්න මෙතන බලන්න sorry පොඩ්ඩක් ඉන්න එක මම පොඩ්ඩක් මේ වීඩියෝ එක පස්සට ගන්නම් right පොඩ්ඩක් ඒක යන්න දෙමු මොකද මෙතන හොඳ දෙයක් වෙනවා මම ඒක ඔයාලට පැහැදිලි කරන්න ඕනේ මොකද උතනෙන් තමයි ඔයාගේ ට්‍රේඩ් ඔයාගේ අතෙන් වැරදි වෙන්න පුළුවන් අවස්ථාව මම
ඒ පොයින්ට් එකේදී නතර කරලා පොඩ්ඩක් කතා කරන්නම්. දැන් අපිට දන්නවා මේ ටික අපි එඩිට් කරා right. දැන් resume කියලා දුන්නේ ගමන් මෙතනින් දැන් ආය ට්‍රේඩ් එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට දැන් ඔයාගේ pending active status කියන එක පෙන්නනවා. මෙන්න මේකයි මැසේජ් එකක් එනවා. right. මම මෙතනින් නතර කරා. දැන් බලන්න මෙතන ඔයාට පේනවා ඇති එයාගේ කලින් wallet balance එක මම arrow එකෙන් පෙන්නන්න තිනවා 115ක්. එතකොට මේ wallet balance margin balance කියන්නේ දෙකක්. wallet balance කියන්නේ ඇත්තටම එයාගේ wallet balance කීයද තියෙන්න ඕනේ 100යි නේ. මොකද එයාගේ කලින් capital එක 100යි. මම අර කිව්වේ futures වල down trend යනකොට profit කර future වල එකතු කරලා තියාගන්නවායි කියලා fund එක. ඒ විදිහට මෙයාගේ 100 account එකට ඩොලර් 115ක් මෙයා එකතු කරලා තියන් ඉන්නවා. right? මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. දැන් මෙතන අපි දැන් අලුතෙන් ඩොලර් 200ක් ඇඩ් කරන්න හදනවා මේක අස්සට. එතකොට මේ බොට් එක මොකද්ද කරන්නේ? පළමුවෙන්ම මේ 100යි අතන 200යි 300යි නේ wallet balance එක වෙන්න ඕනේ. මෙයා මේ තියෙන 115 profit එක ඔයාගේ ස්පොට් එකට දීලා දානවා එක සැරේට. එයා තියාගන්නේ. වැඩිපුර තියෙන 115 මේ බොට් එක මොකද්ද කරන්නේ? මෙන්න මේ විදියට ඔයාගේ මේ ස්පොට් එකට එයා ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් බලන්න ස්පොට් එකේ 754 769 වුණා. ඒ කියන්නේ ඩොලර් 15 ඔයාට ට්‍රාන්ස්ෆර් කරා අර පැත්තට. එයා පළමුවෙන්ම කරන්නේ ඒක ට්‍රාන්ස්ෆර් කරලා තමයි දැන් මේ 769න් 200ක් ගන්නවා ආය ෆියුචර්ස් වලට. right අපි බලමු ප්ලේ කරලා උන සිද්ධිය මොකක්ද කියලා. දැන් බලන්න 769 මේ දැන් බලන්න මේ 100 wallet balance එක එයා කරලා ඉවරයි මේ. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් මම ආපස්සට ගන්නම්. දැන් ඔයාලට පේනවද මෙතන 99.96ක් කියලා wallet balance එක තියෙන්නේ. මොකද කරේ? 115න් 15 අරන් දැම්මා ස්පොට් එකට. දීලා දැන් මේ 100යි දැන් ඔයා දාන 200 එයා මොකද්ද කරන්නේ? ඇතුළට දැන් ගන්න හදන්නේ. බලන්න 769 569 වුණා දැක්කද? right එතකොට පළමුවෙන්ම මේ බොට් එක කරන්නේ wallet balance එකේ වැඩිපුර තියෙන සංඛ්‍යාව ඔයාගේ ස්පොට් එකට දීලා තමයි එතනෙන් අපි කමාන්ඩ් එක දුන්නේ ඩොලර් 300යිනේ. already futures වල 100ක් තියෙනවා. තව 200ක් ඇදලා ගන්නවා ස්පොට් එකේ. දැන් මෙයාගේ 700ක් තිබ්බට ඩොලර් 15ක් ප්‍රොෆිට් එකක් මෙයාට දීලා, ඒ කියන්නේ එයා එකතු කරගත්ත ප්‍රොෆිට්ස් ටික දීලා දානවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මාස්ටර් ක්ලෝස් වලත් වෙන්නේ. මාස්ටර් ක්ලෝස් එකේ අර ලොස් එකට ක්ලෝස් කරනවායි කිව්වේ. එතකොට මේ 15 තියෙද්දි මේ බොට් එක මොකද්ද කරන්නේ? 13මාරක් ලොස් කියමුකෝ ට්‍රේඩ් දෙකෙන්ම. ක්ලෝස් කරලා 1.5 දීලා මේ wallet balance එක මේන්ටේන් කරනවා. right එතකොට හොඳට මතක තියාගන්න මේ වගේ තමයි මේ බොට් එක ප්‍රොෆිට් එක ඔයාට ට්‍රාන්ස්ෆර් කරලා එයාගේ wallet balance එක 300 කරගන්න. right දැන් අපි ආයෙ ප්ලේ කරමු. මෙන්න මේ විදියට දැන් 569 වුණා ස්පොට් එක. දැන් ඔයාගේ මෙන්න මේ ෆියුචර්ස් වල ගත්තොත් ඔයාට බලන්න පුළුවන් මේ බලන්න මම wallet balance එක දැන් 299.9 බිංදුවක්. ඒ කියන්නේ wallet balance එක යා මේන්ටේන් කරා. ඒතර ඔයා මතක තියාගන්න ඕනේ මේ දේ සිද්ධ කරන්නේ බොට් එක තුල. ඔයා කිසිම හේතුවකට Binance එක තුල මැනුවල් මේ වැඩේ කරන්න යන්න එපා. එතකොට මොකද්ද වෙන්නේ? බොට් එකට දන්නේ එයාට දුන්න කැපිටල් එක කමාන්ඩ් එක තියෙන්නේ බොට් එක ඇස්සේ ඩොලර් 100යි නම් ඔයා තව 200ක් මැනුවල් ට්‍රාන්ස්ෆර් කරා නම් එයා හිතන්නේ ප්‍රොෆිට්. ආයෙ උස්සලා ආගේ ස්පොට් එකට දෙනවා. ආයෙ ට්‍රාන්ස්ෆර් කරනකොට ආයෙ දෙනවා. ඒ මොනවා පස්වතාවක් දුන්නොත් මොකද වෙන්නේ? 200 ප්‍රොෆිට් පස්වතාවක් කියලා හිතාගෙන ඩොලර් 30 ඒවා පහක් 150ක් කපලා ගන්න. right ඒ නිසා මෙන්න මේ දේ ඔයා පොඩ්ඩක් කෙයාෆුල් වෙන්න. මම හිතන්නේ ඔයාලට ක්ලියර් වෙන්න ඇති. right ඒ නිසා ඔයා හැම වෙලාවෙම මේ කැපිටල් එක ඉන්ක්‍රීස් කරනකොට ඒ වගේම තමයි ඩික්‍රීස් කරනකොටත් අපි කෙයාෆුල් වෙන්න ඕනේ. right එතන මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට ක්ලියර් වෙන්න ඇති.
right එතකොට මේ trade එක futures වලටත් ගන්නවා එතකොට මම හිතන්නේ මේක okay right right මම දැන් share කරන්න ආය presentation එක right හරි presentation එක ආය landscape තියාගමු මම හිතන්නේ ඔයාලට clear වෙන්න ඇති මේ capital එකක් add කරද්දී අපි කරන්නේ bot එක pause කරා විනාඩියක් විතර හිටියා මොකද ඉන්නේ අර padlock එක අයින් වෙනකන් විනාඩියකින් පස්සේ home එක click කරලා ආයෙ strategy ආපු ගමන් padlock ටික අයින් වෙලා ඇති එතන ගිහලා settings ටික හදනවා ඔයාට දීලා තියෙනවා එක එක capital වලට මේ තියෙන්නේ මේ settings තමයි ඔයා 1500ක් දානවා නම් stages 8ක් මේක stages 8 0.5 1 20 3 2 1 30 120 මේ green color තියෙන්නේ RS ඒ ටික ඔක්කොම වැඩ ටික කරා හැබැයි ඔයාගේ ස්පොට් එකේ මේ ෆියුචර්ස් වල තියෙන $500ක් කියන්නකෝ. දැන් 1500 කරනවා නම් අමතරව 1000 තියෙන්න ඕන ඔයාගේ Binance එකේ ස්පොට් එකේ. කිසිම හේතුවකට ෆියුචර් වලට ට්‍රාන්ස්ෆර් කරන්න එපා. දැන් මම ඕකේ වෙන භයානකම දේ කියන්නම්. ඒකට කම්පැනිට මොකුත් කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. එක්සැම්පල් මෙන්න මේම හිතන්න. ඔයා ෆුවල් ෆී කියලා තියලා තියෙනවා $60ක් විතර බොට් එකේ. right ඔයා හිතනවා ඉන්කම් ටික ඕම ෆුවල් ෆී එකට දාලා තියමු $60ක් කියලා ඔයා තියලා තියෙනවා. දැන් මොකද්ද කරන්නේ ඔයා? ඔයාගේ $150 ඔයා කරන්න හදනවා $350 කරන්න හදනවා. right අපි 150 300 කියලා හිතමුකෝ 300 කරන්න හදනවා. දැන් ඔයාගේ ෆුවල් වල තියෙනවා $60ක්. right දැන් ඔයා මොකද්ද කරන්නේ? Binance එකේ ඉඳන් ඔයා නොදැනුවත්ව ඔයා ෆියුචර්ස් වලට ස්පොට් එකේ ඉඳන් ෆියුචර් වලට ඔය $150 ට්‍රාන්ස්ෆර් කරනවා. ස්පොට් එකේ තියන්නේ නැතුව. දැන් ට්‍රාන්ස්ෆර් කරොත් 130ක් කීයද 150ට? $50යි. එහෙමනේ. මොකද 150 ට්‍රාන්ස්ෆර් කරපුවම ආයෙ ආකි ස්පොට් එකට තල්ලු කරලා දානවා. තියාගන්නේ නැහැ මේ බොට් එක. එයා දකිනවා මේ ලොකු ප්‍රොෆිට් එකක් ඇවිල්ලා කියලා. මදිවට තව දෙයක්ත් කරයි. ඔයාගේ ට්‍රේඩ් එකක් දුවනවා නම් මාස්ටර් ක්ලෝස් එකක් දාලා දායි. එයි ප්‍රොෆිට් එකකින් බොඩි ලොස් එකක් තියෙනවා කියන්නේ $30ක්. ඔය ට්‍රේඩ් එකක් ක්ලෝස් කරලා දාන්න. එතකොට ඔයාට පාඩු දෙකයි. ෆ්ලෝටිං ලොස් යන ට්‍රේඩ් එකක් ක්ලෝස් වෙනවා. මෙතන දැන් $150න් 120ක් එයි 30 අයින් වුණානේ. 120ක් උස්සලා ආය ස්පොට් එකට දානවා. 120ට 130ක් බලනකොට $40යි. ඔයාගේ $60න් $40ක් අඩු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? $60න් $40ක් අඩු වෙන්නේ ඒ වෙලාවෙම මම ඔයාලට කියලා තියෙනවා ඩ්‍රොප්ලට් බෝනස් එක ෂෙයා වෙනවා. ඔයාගේ ඩිරෙක්ට් ඉන්ට්‍රොඩියුසර්ට 7%, සෙකන්ඩ් ලෙවල් එකේ කෙනාට 1%, රෑන්ක් වල ඉන්න හැමෝටම 0.2 0.2 හැමෝටම බෙදලා යනවා. ඊට පස්සේ මගේ අතෙන් මේ වරද්ද වුණා කියලා කම්පැනියෙන් ඉල්ලුවට දෙන්න බෑ කම්පැනියට. ඒක චේන්ජ් කරන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් වුණොත් ඔයාගේ වෙලාවට ඔයාගේ ෆුවල් වල තියෙන $20යි කියලා හිතන්න. ෆුවල් වල තියෙන $20යි. ඔය සිද්ධියම වෙලා $40ක් ඔයාගෙන් දැන් ෆුවල් ෆී කැපෙන්න ඕනේ. මයිනස් වෙනවා ඔයාගේ ෆුවල් ෆී එක. මයිනස් වෙන මොහොතේදී උඩ කට්ටියට බෙදෙන්නේ නැහැ. එතකොට කම්පැනිට හදලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හැම වෙලාවෙම ඔයාගේ බොට් යූසර්ස්ලට ප්‍රැක්ටිස් කරවන්න කිසිම හේතුවකට Binance එකේ අත තියන්න එපා කියලා. අඩු වැඩි කිරීම Binance තුල කරන්නේ නැහැ. right? මම හිතන්නේ ක්ලියර් වෙන්න ඇති. Binance එක ඒකේ පාඩුවේ අතහැරලා ඔයා බොට් එක තුල වර්ක් කරන්න. ඔන්න ඔය දේ පහලට ෆ්ලෝ කරන්න. ඔයා එන ජොයින් කෙනාට කියන්න Binance එකේ නම් ට්‍රාන්ස්ෆර් කරලා මොනවත් කරන්න යන්න එපා. ඕකට වගකීම මං ගන්නෙ නැහැ කියලා. මොකද කම්පැනියෙන් දැන් ඔය කමිෂන් ටික බෙදලා ගියන් පස්සේ දුන්න කට්ටියකින් ඉල්ලන්නේ. ෆුවල් ෆී එක මයිනස් වුණොත් ගොඩ. හැබැයි මයිනස් එකට වඩා ෆුවල් ෆී එකක් උඩ තිබ්බොත් තියෙන එකෙන් යන්නේ කැපිලා. ආයෙ 107 ගියන එක්කෙනාට 107ක් ඉල්ලලා ගන්නත් බෑ. ඒක නීත්‍යානුකූල වැරද්දක් නේ. ඒ නිසා ඔන්න ඔය දේ පොඩ්ඩක් කෑර්ෆුල් වෙන්න. right මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. එතකොට ඩික්‍රීස් කියන එක මෙන්න මේක හුඟක් අවදානම්. ඩික්‍රීස් කියන්නේ අඩු කරනවායි කියන එක. දැන් අපි හිතමු
300 account එකක් run වෙනවා. මේ $300ට call stage 5ක් දීලා තියෙනවා. call stage 5ක් දීලා තියෙද්දී ඔයා මොකද්ද කරන්නේ? දැන් පහම අරන්. පහම ගත්තා කියන්නේ 300ට 5ක් strategy හදලානේ තියෙන්නේ. හැබැයි ඔයාගේ උඩ balance එකේ $150ක් විතර තියෙනවා. ඒ කියන්නේ loss නෑ. 200ක් විතර උඩ පින්නනවා ඔයාට. ඔයා මොකද්ද කරන්නේ? bot එක pause කරලා capital එක අතරින් 200 කරනවා. 200 කරලා resume කරලා දානවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ futures වල තියෙන 300න් 100ක් වගේ spot එකට දෙයි fuel fee එකත් එක්ක අඩු කරලා දෙයි. sorry උතනදී fuel fee එක අඩු වෙන්නේ නැහැ. right sorry. එතකොට දැන් 300 200 වෙනවා. ඇයි bot එක තුල ඔයා setting වල හදලා තියෙනවා 200ක් කියලා. හැබැයි ඔයා මතක තියාගන්න ඔයාගේ 300 capital එකට call stage 5 අරන් ඉවරයි. ඔයා ඔය වෙලාවේ decrease කරේ. ඔයාට decrease කරන්න බෑ. කරොත් trade එක liquidate වුණොත් company වගේ කියන්නේ මේ ඔක්කොම company ට අල්ලන්න පුළුවන්. ඔයාගේ fuel fee කොච්චර තිබ්බද? දැන් ඇයි අඩු උනේ? මේ ඔක්කොම admin panel එකට පෙන්නනවා. එයාලා නිකන් අර ශාස්ත්‍ර බලනවා වගේ ඔක්කොම ටික කියනවා. මෙන්න මේක මෙහෙමයි උනේ. මෙන්න මේ ටයිම් එකට මේ මෙයා මේ වැඩේ කරලා තියෙනවා. මේ එතකොට අපේ fault එකෙන් trade එකක් liquidate වුණොත් company වගේ කියන්නේ increase කියන්නේ stages වැඩි කියන එකනේ. decrease කියන්නේ stages අඩුයි කියන එකනේ. ඒ නිසා හැම වෙලාවෙම ඔයාගේ capital එකෙන් අඩු කරනකොට අර master close කියන තැන් නැත්තම් ඔයාගේ overall trade එක $5ට අඩුයි නම් නැත්තම් 10ක් තියලා ඔයාට satisfied නම් මේ 10 ගියාට කමන්නේ මම close කරලා දැනට මගේ capital එක අඩු කරන මම stage හදන ඒක ඔයාගේ කැමැත්ත. හැබැයි stages call කරලා තියෙද්දි ඔයා අඩු කරන්න යන්න එපා. හැම වෙලාවෙම decrease කරනකොට තමාන්ට business එක දුන්න කෙනාට lead එකට පොඩි පණිවිඩයක් දෙන්න. මට මේකෙන් ගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඉස්සෙල්ලා. right? ඒක පොඩ්ඩක් ඔයා මතක තියාගන්න. right. මම හිතන්නේ තව විනාඩි 10යි. මම නැවතත් ඊයේ කතා කරපු දේවල් short form කියලා company තව messages ටික කියලා අපි අදට නතර කරමු. පළවෙනි එක. මම ඊයේ කිව්වා. ඔයා cross promotion කරන්න එපා. right? මේක නිතර නිතර කියන්නේ leader meeting එකේ අපි තමයි ওই වැඩවල් කරන්නේ ඒකයි. ඔයාට කෙනෙක් උදව් ඉල්ලුවද කැමති නම් උදව් කරන්න. otherwise දැන් මට එක්කෙනෙක් message එකක් දාලා තිබ්බා මාව group එකට add කරන්න කියලා. මං ඇහුවා ඔයා bot register වෙලාද ඉන්නේ? ඔව්. who is your leader කියලා දැම්මා. leader ගේ නමක් දාලා ඊට පස්සේ එයාගේ message නෑ මං අද ආය දාලා ඇහුවා ඔයාව group එකට add කරලාද කියලා. මට මාව තාම add කරලා නෑ. හැබැයි leader help කරනවලු. ඉතින් දීනේ ඔය group එකට add කරලා දාන එක ලොකු වැඩක් නෙවෙයිනේ leaderට. ඒතර මට එයාව ගෙනල්ලා මගේ group එකට add කරන්න පුළුවන්ද කියලා හිතන්නකෝ මේ AFE bot group එකට. මොකද එයාව බලන්න ඕනේ එයාගේ leader. ඒතර තමයි cross promotion එක කියන්නේ. එයා කොහෙන් හරි join වෙලා අන්තිමට මගේ group එකේ ඇවිල්ලා ඉන්නේ. right? මට මේ WhatsApp එකේ chat එක පවා පෙන්වන්න පුළුවන්. ওই වැඩේ කරන්න එපා. මම හැමදාම කියන්නේ තමන් leader කෙනෙක්ව ගත්තා නම් එයාව follow up කරන්න. එයාව ඔයාගේ AFE group එකට add කරලා update ටික දෙන්න. මම මේ දැන් මගේ එක group එකක් තියෙනවා leader group. මම ඇත්තටම ඒකත් අයින් කරලා මේ මං කරන්න හදන්නේ broadcast එකක්. මොකද හැමෝටම පණිවිඩ ඉන්ඩිවිජුවල් යන විදියට හදනවා. එතකොට අපි අපේ ඩීටේල් ටික දැන් මෙතන පවර්ෆුල් ලීඩර්ස්ලා ඉන්නවා. right? මොකද මේ බොට් එක ලංකාව ගත්තොත් ලොකු ටීම් එකක් රන් වෙනවා. right? එතකොට මෙතන ඇත්තෙම ශ්වේල් බ්‍රදර්ගේ ටීම් එක ඉන්නවා. හේෂාන් බ්‍රදර්ගේ ටීම් එක මෙතන රන් වෙනවා. right? ඒ වගේම ලෝෆස් බ්‍රදර්ගේ ටීම් එක රන් වෙනවා. right? සදරුවන්ගේ සරත්ගේ මේ වගේ හුඟක් ටීම් රන් වෙනවා මේක ඇස්සේ. ඒතර හැම ලීඩර් කෙනෙක්ම තමන්ගේ group එක තියාගෙන ඔය තුලට දාන්න. මොකද සමහර වෙලාවට එයාලා YouTube වීඩියෝ සර්ව මේව බලලා අපෙන් අහනවා group එකට add. ඒ වැඩේ මොකද ඔය වගේ දේවල් වලින් තමයි cross promotion යන්න පටන් ගන්න. අනිත් එක තමයි තව කෙනෙක්ට ඔයාගේ email password දෙන්න එපා. මම මේ incident එකක් කිව්වා. ඔය incident නිතර වෙන්න දෙන්න හොඳ නැහැ. අනිත් එක තමයි ඔයාගේ phone number එක මේ site එකේ real phone number එක දාන්න. අලුත් site එකේදී ඔයාගේ account එකට log වෙද්දී ඔයාගේ phone number එකට code එකක් එනවා. ඒක apply කරොත් විතරයි log වෙන්න පුළුවන්. මොකද ඔයාගේ safety ටික තියලා තියෙන්නේ. එතකොට මේ contact number එක add කරනකොට country code එකත් එක්ක add කරන්න. plus දාන්න එපා 00 කියලා දාන්න.
+94 කියන එකට අමතරව ඔයා 0094 කියන එක එන්ටර් කරන්න. ඒ වගේම තමයි ඔයා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න wallet bind කරනවානේ. තමන්ගේ TRC20 ද තාම තියෙන්නේ නැත්නම් ළඟ ඉන්න එක්කෙනා තමන්ගේ TRC20 දාගෙනද කියලා. අන්තිමට ඔයා withdrawal එක ගහයි අර මනුස්සයාගේ account එකට ගිහිල්ලා credit වෙයි. ඒ වගේම right අනවශ්‍ය link click කරන්න එපා. හුඟක් links එනවා. මම මේක කියන්නේ AFE එකට විතරක් නෙවෙයි. ඔයාගේ Binance එකේ වෙන්න පුළුවන්, ඔයාගේ email එකට වෙන්න පුළුවන්. හුඟක් link එනවා අපේ personal detail එක hack කරන්න පුළුවන්. ඒ නිසා නොදන්න link click කරන්න යන්න එපා. ඒ වගේම තමයි මෙන්න මේ Zoom presentation. දැන් අද ඇත්තෙම leader meeting එක සතුටුයි. නමුත් අපි දැන් සෙනසුරාදා හිතන්නකෝ සිංහල Zoom session එක කරනවායි කියලා. ඇත්තෙම කනගාටුයි 15 දෙනයි ඉන්නේ. මේ ඉන්න ලීඩර්ස්ලා 5 දෙනා ගෙනාවත් 100 පන්නනවා. ඇයි අපිට බැරි? අපි කරන්නේ රියල් ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා පොඩ්ඩක් ඒකට කමිට්මන්ට් එක දෙන්න. මොකද මේක මේ තුන්වන පාර්ශ්වයට සල්ලි දෙන වැඩක් නෙවෙයි. හැම වෙලාවෙම ඔයාගේ ඩියුටිය තමයි ෆුවල් එක චෙක් කරන්න. ෆුවල් ෆී එක ඔයා චෙක් කරන්න වෙනවා. ඒක මාසෙට සැරයක් නේ බලන්න තියෙන්නේ. ෆුවල් ෆී එක අඩු වුණොත් $5ට අඩු වෙනකොට ඔයාට ඊමේල් එකට ඉන්ඩිකේට් එකක් එනවා. ෆුවල් ෆී එක බලන එක මහ ලොකු වැඩක් නෙවෙයි. බොට් එක අවුරුද්දේ දවස් 305ම එයා තනියෙන් වැඩ නම් ෆුවල් ෆී එක පොඩ්ඩක් එවිල බලන එක මහ ලොකු වැඩක් නෙවෙයි ට්‍රේඩර් කෙනෙක්. මාසෙට සැරයක් නිකන් බලන්න වෙනවා. අඩුයි නම් ඒක රීෆිල් කරන්න. එතකොට මතක තියාගන්න මේ ෆුවල් අඩු උනේ ගමන් රයිට් මොකද්ද වෙන්නේ? ෆුවල් නැති උනේ ගමන් කම්පැනි ඇඩ්මින් එකට ඉන්ඩිකේට් කරනවා. බොට් එක පවුස් වෙනවා. වැඩ කරන්නේ නැහැ. බොට් එක ස්ට්‍රයික් කරනවා. දැන් වැඩ කරන්නේ නැතුන් තියෙද්දි කම්පැනියෙන් මේ පවුස් වෙලා තියෙන බොට් ටික ෆලෝ අප් කරනවා. කරනකොට ඔයාගේ ෆෝන් නම්බරේ තියෙන්න ඕනේ. ඔයා ෆේක් නම්බර් එකක් දීලා තිබුණොත් ඒකට කෝල් ගන්න විදියක් නැහැ කම්පැනියට. එතකොට ඔයාට උදව් කරන්න බැරි වෙනවා. අනිත් එක තමයි ඔයා මේ ස්ට්‍රැටජිස් ටික මැනිපියුලේට් කරන්න එපා. ඔයා කොච්චර ලොකු ට්‍රේඩර් කෙනෙක් වුණත් කමන්නේ මේ කම්පැනිය ඩේ බයි ඩේ ඇනලයිස් කර තමයි ස්ට්‍රැටජි සදාගෙන ඇවිල්ලා තියෙන්නේ. හැම වෙලාවෙම අපිට වාසි වෙන විදියට මේ ස්ට්‍රැටජිස් ටික හදලා තියෙනවා. සෝ කම්පැනි ස්ට්‍රැටජිස් විතරක් ෆලෝ කරන්න. ඒකට මේ අපි අපේ ස්ට්‍රැටජිස් දාන්න එපා. අපේ එන්ට්‍රීස් මාරු කරන්න එපා. ඒ වගේම තමයි අපි අර ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් නැති ස්ට්‍රැටජියක් දාලා මේක එක්ස්පෙරිමන්ට් කරන්න යන්න එපා. මේ මොනවා හරි කරන්න ගියොත් ඔයාගේ account එක wash වෙනවා, liquidate වෙනවා. එතකොට අන්තිමට ඒකේ වගකීම කම්පැනියට ගන්න බැරි වෙනවා. right? අනිත් එක තමයි මෙන්න මේ master close එක යනකොට නැත්තම් floating loss එක $5ට අඩුයි නම් ඔයාට close කරලා මේ decrease කියන එක capital decrease එක කරගන්න, අඩු කරන එක කරගන්න. ඒ හැර විටින් විට මේක දැන් හරි දැන් පොඩ්ඩක් අරන් මේක වියදම් කරලා හෙට අප්ලෝඩ් කරමු කියලා තියන්න එපා. එක සැරේම රෑ නිදා ගන්නකොට මාකට් එක අනිත් පැත්තට කූරියක් වැදුනොත් ඔක්කොම ටික ඇදගෙන යනවා. ලිකිඩේට් වෙනවා. ඊට පස්සේ ඔයා කම්පැනියට දොස් කියන්න එපා, බොට් එකට දොස් කියන්න එපා. මොකද ඒක කම්පැනියට දරා ගන්න බෑ. ඒ වගේම තමයි මේ බොට් එකේ තියෙනවා යුනික් කැල්කියුලේටර් එකක්. අර ස්ට්‍රැටජි වල. හැම වෙලාවෙම ඔයාගේ කැපිටල් එකට යන්න පුළුවන් ස්ට්‍රැටජිස් ටික උතනින් චෙක් කරන්න. ඔය කැල්කියුලේටර් එක පොඩ්ඩක් යූස් කරන්න. කම්පැනිය දෙන මේක හරිද කියලා ඔයාට එතනින් බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කැල්කියුලේටර් යූස් කරන පුරුද්දට ඔයා එන්න. හැමෝම එතනට යන්න. right? අනිත් එක තමයි මේ omit withdrawal. අර මම කලින් කියපු දේ. withdrawal දාන්න එපා ඔයාගේ කැපිටල් එකෙන්. මේ ඔක්කොම ඔයාගේ account එක wash වෙලා යන්න තියෙන හේතු. withdrawal දානවා නම් එක්ක master close එහෙමත් නැත්නම් less than $5 ඔයා කැමති නම් close කරලා කැපිටල් එක අඩු කරලා අලුත් ස්ට්‍රැටජි එක අඩු කරලා දාන්න පුළුවන්. ඒ හැර මේ පැයෙන් දෙකකින් ආය රීෆිල් කරන්න පුළුවන් කියලා හිතලා දාගන්න එපා. හදිස්සියවත් ඒ ටයිම් එකේදී මාකට් එක ලොකු ක්‍රෑෂ් එකක් ගියොත් ඔයාගේ කැපිටල් එක 0 වෙන්න පුළුවන්. right? ඉතින් මෙන්න මේ ඔක්කොම ගත්තොත් කම්පැනිය මේ හැම කරන අපේ වැරදි වලට කම්පැනිය කවදාවත් රිස්පොන්සිබල් ගන්නෙ නැහැ. right? ඒ නිසා කම්පැනිය ඔයාලට ස්ට්‍රැටජිස් දීලා තියෙනවා. ඒක ඔයාගේ ලීඩර් හරහා ගන්න. right? ඒ ස්ට්‍රැටජිම ෆලෝ කරන්න. මේකේ ගිහිල්ලා එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්න එපා. බොට් එක හදන කෙනාට දන්නවා ස්ට්‍රැටජි වල තියෙන පවර්ෆුල් එක. ඔයා ස්ට්‍රැටජිස් හිතන්න එපා. right? මොකද මේ බොට් එක ඇවිල්ලා
දවසෙන් දවස මාකට් එක හැසිරෙන විදිය බල බල අපිට වඩාත්ම හොඳ ස්ට්‍රැටජි එකයි කැපිටල් එකට වඩාත්ම දෙන්න පුළුවන් ප්‍රොෆිට් කැල්කියුලේෂන් එකයි තමයි හදලා තියෙන්නේ. ඒ ස්ට්‍රැටජි මාරු වෙවි කම්පැනි දෙනවා. මොකද අපිට ඵලදායී ස්ට්‍රැටජියක් එතන රන් වෙන්න ඕන. ඒ නිසා මේ හැම දෙයක්ම ඔයා පොඩ්ඩක් ෆලෝ අප් කරන්න. රයිට්? මොකද මේක ඔයාගේ ටීම් එකටත් ඩුප්ලිකේට් කරන්න. රයිට්? අද Zoom එකට ආපු නැති බොහෝ පිරිසක් ඉන්නවා. ඒක ෂුවර්. මොකද අපේ ටීම් එකයි බොට් ඇක්ටිවේෂන් එක බලනකොට 100%ක්වත් ඇවිල්ලා නැහැ. එතකොට තව 95%ක් එළියේ කට්ටිය. එයාලටත් මේක කියන්න ආවට ගියාට මේ මැනිපුලේට් කරන්න එපා කියන්න. රයිට්? හැම වෙලාවෙම කම්පැනි දෙන අර යුනික් කැල්කියුලේටර් එක ස්ට්‍රැටජි වල තියෙන ඒක යූස් කරන්න කියන්න. රයිට්? ඒ වගේම තමන්ගේ එක්ස්පීරියන්ස් කරන්න එපා. ට්‍රේඩ් එකක් යනකොට මැනුවල් ඔයා ඩබල් කරන්න එපා. ඔයාගේ ට්‍රේඩ් එක බොට් එකට අතාරින්න. බොට් වඩාත්ම හොඳ දේ වාට කරන්නේ. ඔයාගේ ෆන්ඩ් එක ඇදගෙන යන්න දෙන්නේ නැහැ බොට්. රයිට්? මම ඊයේදි පැහැදිලි කරා මේ ෆන්ඩින් ෆී එක තමයි ඔය පොඩි ලොස් වගේ පේන්නේ. බොට් ලොස් කරන්නේ නැහැ. බොට් හැමදාම කරන්නේ ප්‍රොෆිට් එකකින් පොඩි ලොස් එකක් ගහලා ඔයාව සර්වයිව් කරන එක විතරයි. ෆන්ඩ් එකකින් ඒ බොට් එක ලොස් කරන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ෆන්ඩ් එක අඩු වැඩි කරනකොට බයිනෑන්ස් එකට අත තියන්න එපා. ඔයා කරන්න ඕනේ ස්පොට් එකේ අමතර ෆන්ඩ් එක තියන්න. ඩොලර් 100යි නම් ඔයාගේ ෆියුචර් වල තියෙනවා 500ක් කරනවා නම් 400 ස්පොට් එකේ තියෙන්න ඕනේ එච්චරයි. ඊට පස්සේ බොට් එක තුල ගිහිලා පවුස් කරලා උතන සෙටින් ටික හදලා රිසියුම් කරන්න. එතකොට ඔයාගේ වොලට් බැලන්ස් එක 100ට වඩා අපි කියමු 120ක් තියෙනවනේ නේ. ඒ 120 ඉස්සෙල්ලාම ට්‍රාන්ස්ෆර් කරා යාගේ ස්පොට් එකට. ඊට පස්සේ උතන තියෙන 400 ඇදලා ගනි ෆියුචර්ස් වලට. ඔයාගේ ස්පොට් වල ඩොලර් 5000ක් තිබ්බත් ඔයා දෙන්නේ 400යි නම් තව ගන්න කියලා එයා 400 විතරයි ගන්න. 5000 ගන්නෙ නෑ ට්‍රේඩ් වලට. රයිට්? සෝ අපිට වාසිදායී වෙන පරිදි තමයි මේ බොට් එක හදලා තියෙන්නේ. අනිත් එක මේකේ හුඟක් දේවල් අපිට කතා බහ කරලා හදන්න පුළුවන් වෙලා තියෙනවා. සෝ මේ සුපර් ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ට් බොට් කෙනෙක් වාට දීලා තියෙනවා. මේක රියල් බිස්නස් එකක්. අවුරුදු ගණනාවක් යන්න පුළුවන් පරම්පරා ගණනාවකට අපිට යවන්න පුළුවන් මේ ඔපචුනිටි එක. ඒ නිසා අර මං කලින් කිව්වා වගේ ඔයාගේ ටීම් එක අස්සේ ඔයාට ඕන බිස්නස් එකක් කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඒෆි බොට් එක අස්සේ වෙන බිස්නස් ප්‍රොමෝට් කරන්න එපා. මොකද ඒ ඔයා කරන අසාධාරණයක්. රයිට්? ඒ නිසා ඒ ගැන ඔයාගේ අවධානම දෙන්න. එවනම් මං හිතන්නේ මට ඇත්තෙන්ම අද දවස පොඩ්ඩක් ටයර්ඩ්. මොකද මීට කලින් මං ටැමිල් Zoom session එක කරා. දැන් සිංහල එක කරන්න වුණා. සෝ මං හිතන්නේ මෙතනින් අපි අද නතර කරගමු. මං හිතන්නේ අවශ්‍ය දේවල් මං ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට දීලා තියෙනවා. දැන් ඔයාලට දන්නවා ට්‍රේඩ් එකක් ඩවුන් ට්‍රෙන්ඩ් යද්දි කොහොමද ඇවරේජ් වෙන්නේ? එතකොට කොයි ස්ටේජ් වලද කොහොමද මේ RSI බලන්නේ? එතකොට බොට් එක තුල කොහොමද RSI බලන්න අපි පර්මිෂන් දෙන්නේ? ඒ වගේම ප්‍රොෆිට් ට්‍රේඩ් එකක් කොහොමද ලොස් ට්‍රේඩ් එකට සමගාමීව ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇදගෙන යන්නේ? මේ හැම දෙයක්ම ඔයාට දැන් නොලෙජ් එක දීලා තියෙනවා. ඒ වගේම අපි කරන්න ඕන දේවල් නැති දේවල් ඒ ටිකක් කියලා තියෙනවා. මේක අපේ ටීම් එකත් එක්ක ඩුප්ලිකේට් කරමු. අනිත් එක තමයි මේකම තමයි දැන් ඔයාගාව ඇවිල්ලා ට්‍රේඩර් කෙනෙක් ඇහුවත් කියන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක අපි සති දෙකකට වතාවක් හරි ලීඩර් මීටින් කරමු. මේක අපේ ඔළුවට ගමු අපි. ඊට පස්සේ අපි අපේ ටීම් වලට එන මේ ප්‍රශ්න ටිකට අපි උත්තර දෙමු. මොකද හැමදාම උඩ කෙනාවම බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. ඔයා ඉගෙන ගන්න. මොකද මම මේ බොට් එක ස්ටාර්ට් කරන්නේ මාත් ජනවාරි 15. මමත් ටික කාලයක් බලාගෙන ඉඳලා ප්‍රොෆිට් එනකන් ඉඳලා පොඩියට ස්ටාර්ට් වෙලා මේම මමත් ඉස්සරහට ඇවිල්ලා මං අද නොලෙජ් එක අහලා දැනගෙන මං දන්න දේ මම මේ කිව්වේ. මම නොදන්න දේවල් මේකේ රාශියක් තියෙනවා. මොකද මේ බොට් එක ඩිසයින් කරලා තියෙන විදිය. මේකේ සර්වර් එක මේක බයිනෑන්ස් එකත් එක්ක කරන්ට් වර්ක් කරන එකක්. ඒතකොට මේකේ සර්ච් එන්ජින් මේවට ගෙවන්න දින ඒවා. මේ වගේ හුඟක් දේවල් අපි නොදන්න පැති තියෙනවා. මේ ඔක්කොම පර්ෆෙක්ට්ලි ඩිසයින් කරලා තියෙනවා. සෝ ඔයාලට ඒ තාක්ෂණික පැත්තත් ඉදිරියේදී මේ කම්පැනියෙන් කතා කරා. රයිට්? ඒ නිසා මේ හැමදේම ඔයාලට හම්බෙලා තියෙනවා. රියල් ප්‍රොජෙක්ට් එකක්, ලොන්ග් ටයිම් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක තුලම ඔයා රැඳිලා මම නම් කියන්නේ පළවෙනි මාස 6 අවුරුද්ද හાર્ඩ් වර්ක් කරන්න. දෙවෙනි මාස 6 දී බොට් රිනිවල් එක එනවා. බොට් රිනිවල් එක. ඒකත් එක්ක ඔයාගේ ඩබල් ට්‍රිබල් වෙලා ඉන්කම් එක ඉන්ක්‍රීස් වෙලා යාවි. එතකොට ඔයා ස්ටේබල් වෙනවා. ඩේ බයි ඩේ ඔයාගේ බයිනෑන්ස් එකේ තියෙන කැපිටල් එක වැඩි කරන්න. ටික ටික වැඩි කරන්න. කම්පවුන්ඩින් කරන්න. ඒකට පුරුදු කරන්න මිනිස්සුන්.
තමන්ගේ Binance එක තුලනේ compounding වෙන්නේ. right? compounding එක මම පෙන්නලා තියෙනවා Zoom session වල. $1000 ලක්ෂ 3 කෝටි 9 දක්වා ගෙනියන්න පුළුවන් අවුරුදු 5ක් ඇතුළත. ඉතින් උතන්ට යන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. so ඒ දේවල් ප්‍රැක්ටිස් කරවන්න. පොඩියට හරි කම්පවුන්ඩ් කරන්න කියන්නේ. ලක්ෂ 3 ඕනේ නැහැ. right $300 වලින් යන්න කියන්නේ. කම්පවුන්ඩින් 1 lakh යන්න පුළුවන්. කෝටි 3කට යන්න පුළුවන්. so ඉදිරියේදී තව අවුරුදු 5ක් යනකොට USDT price එක සමහරට ඩබල් ට්‍රිපල් වෙලා ඇති. right එහෙමනම් මම හිතන්නේ පැයක කාලයක් අපි ගත්තා. thank you very much මේ Zoom session එකට ආවට. ඉතින් මම හිතන්නේ අපි දන්න දේවල් අපි share කරගත්තේ. ඉදිරියේදී අපි අපේ ටීම් එක වෙනුවෙන් අපි එකමුතුව වැඩ කරමු. right අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් අපි හැමෝම සාර්ථක ගමනක් AFI bot එකත් එක්ක යමු කියලා මම ආරාධනා කරනවා. එhmenan අපි මේ Zoom session එක මෙතනින් නිමා කරමු. Thank you very much. Good night. Bye bye. මට මේකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. sorry මම ඒක දැන් දැක්කේ. එක්කෙනෙක් අහලා තියෙනවා sub account දෙකක් හදලා ඒකට bot එක bind කරලා කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගාව Binance 3ක් තියෙනවා නම් bot 3ක් අරන් fix කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. මම මේ recording එක දාලා තියෙන්නේ. ඉදිරියේදී කම්පැනියේ තියෙන YouTube එකට මේක අප්ලෝඩ් කරાવી. එතනින් ඔයාලට ගන්න පුළුවන්. ඔයා මේක කරනවා නම් වැඩේ ඔයාට අනිවාර්යෙන්ම මේකේ තියෙන recording ඊයේ එකයි අද එකයි මම recording එක දැම්මා. කම්පැනි ගේ වැඩේ වාට අනිවාර්යෙන් ෆලෝ අප් එකක් දෙයි.